හරි වලට මතක ඇති මීට කලින් දාපු එපිසෝඩ් එක අපේ හීරෝ සහ හීරෝගේ යාළුවා යාචකයන්ගෙන් ID හොරකම් කරපු කණ්ඩායම බසි ගියා. අවසානයේ කොහොමද මේ කණ්ඩායමේ නායකයා උගුලක් අටවලා තිබ්බ අපේ හීරෝ සහ හීරෝගේ යාළුවා. කොහොම හරි අපේ හීරෝ සහ හීරෝගේ යාළුවා මෙන්න මේ උගුලට අහු වුණා. අද කතාව මෙන්න මෙතන ඉඳලා. එහෙනම් වැඩි කතාන්දර නැතුව වීඩියෝ එකට ගිහිල්ලාම කතා කරමු අද එපිසෝඩ් එකේ මොනවද සිද්ධ වෙන්නේ කියලා. එහෙනම් යමුද අපේ කතාව පැත්තට. ඔයාලට දැන් මෙතන බලා ගන්න පුළුවන් 50කට වැඩි සංඛ්‍යාවක් ඇවිල්ලා ඉන්නවා මෙන්න මේ කල්ලියේ මිනිස්සුවල හිතන විදියට අපේ මේ හීරෝ සහ හීරෝගේ යාළුවා මේ ෆයිට් එකෙන් දිනයිද. ඔයාලා හිතන දේ හරියටම හරි අපේ හීරෝ සහ හීරෝගේ යාළුවා කොච්චර අමාරුවත් මේ එන එකෙක්වත් අතාරින්නේ නැතුව පුළුවන් විදිහට මේ ඔක්කොමත් එක හොද්දට ෆයිට් කරනවා. ඒ කියන්නේ එක්කෙනෙක්වත් අතාරින්නේ නැහැ. එන ඔක්කොටම කොහොම හරියටම නෙලනවා. හරි ඒ වගේ මතක් කරගන්න තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඔයාලට දැන් බලා ගන්න පුළුවන් කමක් ඇති channel එකේ reach සෑහෙන අඩු වෙලා තියෙනවා. ගොඩක් වෙලාවට views 100න් 200න් උඩ යන්නෙම නැති තරම් වගේ. මට කරන පුංචි උදව්වක් හැටියට වගේම වීඩියෝ එකට වෙන මහන්සිය හැටියට පුංචි like එකක් දාලා ඔයාලගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්නේ නැතුව. ඒ වගේම ඔයාගේ අදහස නැත්නම් මේ වීඩියෝ එකේ තියෙන අඩුපාඩුවක් මොනවා හරි තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම අලුතෙන් ආව කෙනෙක් නම් පහලින් subscribe button එක touch කරලා notification එක දැම්මොත් මේ ඊළඟ වීඩියෝ එක දාපු ගමන් और नोटिफिकेशन එකක් මාකින් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම මතක ඇතුව මෙන්න මේ වගේ ෆිල්ම් බලන්න ආසුවාගේ පිස්සු යාළුවන්ටත් මෙන්න මේ අලුතෙන්ම ආපු සීරීස් එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. හරි දැන් අපි යමු කතාවේ ඊතුරු ටික කතා කරන්න. හරියට පස්සේ සීරියස් කතා කරලා යන ගමන් අපේ හීරෝනුත් කරන්නේ අපේ මේ හීරෝට සහ හීරෝගේ යාළුවාට සපෝට් එකක් දෙන්න මෙතනට දුවගෙන එන එක. මෙතනට දුවගෙන ඇවිල්ලා අපේ හීරෝනුත් පට්ටම ඇටැක් එකක් දෙනවා මේ ඇවිල්ලා ඉන්න පිරිසට. මොකද කිව්වොත් අපේ හීරෝනුත් පොඩියට බටුවට ඒ වගේ ඉඳියට පට්ටම වැඩකාරී. එයාට පුළුවන් විදියට එයා උපරිම සපෝට් එක දෙනවා අපේ හීරෝ සහ හීරෝගේ යාළුවට. මේ තුන්දෙනා සටන අතාරින්නෙම නෑ. මේ තුන්දෙනා හොඳ ගේමක් දෙනවා මේ ඇවිල්ලා ඉන්න කල්ලිය මිනිස්සුන්ට. කොහොම හරි මෙතනදී අපේ හීරෝගේ යාළුවා සහ ලියොන් මේ ආපු කොම මිනිස්සුන්ට එමත් තමයි අපු කල්ලිය මිනිස්සුන්ට හිතා ගන්නවත් බැරි විදිහේ සුපිරිම ඇටැක් එකක් සුපිරිම ෆයිට් එකක් දීලා වෙලා මේ මිනිස්සු ඔක්කොම ටික මෙතන ඩවුන් කරලා දානවා. ඊට පස්සේ අපේ මේ හීරෝ සහ හීරෝගේ යාළුවා හියොන් මේ තුන් දෙනාම ටක් ගාලා මෙතනින් මාරු වෙනවා. මොකද මෙතන ඉඳි තවත් ප්‍රශ්නේ දිග්ගැස්සෙන හන්ද. අනික ඒ වගේම මේගොල්ලෝ දැන් හොඳටම මහන්සිලා හොඳටම ගුටික් කාලා ඉන්නේ. ඒවට බෙහෙත් දාගන්නත් තියෙන හන්දා මේගොල්ලෝ කරන්නේ මේ මිනිස්සු මෙතන වැටලා ඉඳි ටක් ගාලා මෙතනින් මාරු වෙලා එයාලගේ පොත්සා පොටේන එක. හරි වලට බලා ගන්න පුළුවන්. දැන් අනිත් පැත්තෙන් අපේ හීරෝගේ අම්මලා පොඩි කරදරයක් සිද්ධ වෙන්න තමයි දැන් මේ යන්නේ. මොකද කිව්වොත් මේ කණ්ඩායම එහෙම නැත්නම් මෙන්න මේ කල්ලිය මිනිස්සු අපේ හීරෝලට විතරක් නෙමෙයි ඇටැක් කරන්න යන්නේ. මෙන්න මේ හීරෝගේ අම්මටත් ඇටැක් කරන්න තමයි යන්නේ. කොහොමරි මෙන්න මේ විදියට අපේ හීරෝගේ අම්මා ඉන්න තැනටම ඇවිල්ලා හීරෝගේ අම්මවත් අරගෙන යනවා මෙන්න මේ කල්ලිය අනිත් මිනිස්සු. හරි කොහොමරි මෙන්න මේ විදියට හීරෝගේ අම්මාව මේ මිනිස්සු අරගෙන යනකොට ඔයාලට මතක ඇති අපේ හියෝන් එයාගේ 100ට කෝල් එකක් කරා මේ විස්තරය කිව්වා. මේ විදියට විස්තරය කිව්වන් පස්සේ 100 නිකන් ඉඳලා නැහැ. හීරෝලා ගැන වගේම හීරෝගේ අම්මා ගැනත් බලලා තියෙනවා. මොකද හීරෝගේ අම්මටත් මේකෙන් කරදරයක් සිද්ධ වෙන්න පුළුවන් නිසා. කොහොම හරි මෙන්න මේ විදිහට මේ කල්ලියේ මිනිස්සු හීරෝගේ අම්මා මෙතනින් පැහැරගෙන යනකොට මෙන්න මේ චෝයි මහත්තයා නිකන් ඉඳලා නැහැ. හීරෝගේ අම්මවත් බේරගන්න එපා. අන්න ඒ වැඩේටත් එක පුද්ගලයෙක් කියලා තියෙනවා. මෙයාගේ නමින් කිව්වොත් හංයන් ජුන්. මෙන්න මේ පුද්ගලයාව තමයි ඒවල තියෙන්නේ අපේ මේ හීරෝගේ අම්මව බේරගන්න. මම මෙතන ඉඳලා මෙයාට යන් කියලාම කියනනම් ඔයාලට ලේසි වෙන්න. හරි මෙන්න මේ විදිහට මේ කල්ලේ මිනිස්සු හීරෝගේ අම්මව පැහැරගෙන යද්දි මෙන්න මේ යන් ඇවිල්ලා මෙයාගේ අම්මව බේරගන්න. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මෙන්න මේ යන්ගේ අතට පීයක් ලැබුණා කියන්නේ වෙන කිසිම ආයුධයක් මේ යන්ට නම් ඕන වෙන්නේ නැහැ. මොකද යන්ට පීය කියන්නේ ඉතින් ඊසි වගේ තමයි අර ඔයාලගේ වචනෙන්ම කියනවනම්.
කොහොමද මෙන්න මෙතනදී මේ යංසා මේ ඇවිල්ලා ඉන්න කල්ලිය මිනිස්සු තුන්දෙනා සුපිරිම ෆයිට් එකක් කරනවා. දැන් මේ වෙද්දිත් එක්කෙනෙක්ව බිම දාලා තව එක්කෙනෙක් එක්ක මෙන්න මේ විදිහට අපේ මේ යං සටන් කරන ගමන් තමයි ඉන්නේ. කොහොම හරි අන්න ඒ පුද්ගලයාවත් මේ යං බිම දානවා. කොහොම හරි මේ වෙද්දිත් ඉතුරු වෙලා ඉන්නේ ඔයාලා දන්නවා ඇති මේ වෙද්දිත් මේ කල්ලි තඩි මහත ඩැල්ලේ කොහොම හරි ඒ පුද්ගලයාවත් අල්ලගත්තාන් පස්සේ මේ යං කරන්නේ අනිත් දෙන්නට කරපු දේම තමයි මෙන්න මේ පුද්ගලයාට කොහොම හරි මෙන්න මේ විදියට මේ වැඩි ඉවර කරලා වෙලා යං යනවා මෙයාවත් අරගෙන එහෙමත් නැත්නම් මේ හීරෝගේ අම්මවත් අරගෙන අපේ මේ චෝයි ලොක්කා ළඟට හරි වලට තවත් පැත්තකින් බලා ගන්න පුළුවන් හියෝන් හීරෝගේ යාළුවා සටන් කරපු ප්ලේස් එකට වෙනත් පුද්ගලයෙක් කියලා. මෙයාගේ නමින් කිව්වොත් මෙයාගේ නම ඩු යොන්. මෙයා ඇවිල්ලා ඉන්නෙත් අපේ මේ හීරෝට උදව් කරන්න. කෙටියෙන්ම කිව්වොත් මෙයාව එවලා තියෙන්නේ චෝයි මහත්තයා තමයි. මෙයා මෙන්න මේ ප්ලේස් එකට එනකොටත් අපේ මේ හීරෝ සහ අනිත් දෙන්න මේ ආපු කල්ලියේ මිනිසුන්ට හොඳටම නෙලලා තියෙනවා කියලා මෙයාටත් බලා ගන්න හම්බ වෙනවා. කොහොම හරි ඊට පස්සේ මෙයා කරන්නේ අපේ මේ චෝයි ලොක්කා ඉන්න තැනට එන එක. හරි දැන් ඔයාලට බලා ගන්න හම්බ නැති මෙන්න මේ තුන් දෙනා ගහගත්තු අය වයේ ගුටි කාපු ඒ වයේ තුවාල වලට තුන් දෙනාත් එක්ක හොඳටම බෙහෙත් කරගන්න. මෙතනදී වැඩිපුරම තුවාල වෙලා තියෙන්නේ නම් අපේ හීරෝට තමයි. කොහොම හරි මෙන්න මේ විදිහට මේගොල්ලෝ බෙහෙත් කරන ගමන් ඉඳද්දි චෝයි ලොක්කා මෙයාලට කතා කරලා ගෙදර එන්න කියලා කියනවා. ඊට පස්සේ මේ තුන් දෙනා කරන්නේ ටග් ගාලා මේගොල්ලෝ ඇඳමුකුත් දාගෙන ඉවරලා මේ චෝයි ලොක්කගේ ගෙදරට යන එක. හරියට පස්සේ මෙන්න මේ චෝයි ලොක්කා කරන්නේ මේ හියෝන්ට තමයි හොඳටම බයින එක. හියෝන් හින්දා තමයි අපේ හීරෝ සහ හීරෝගේ යාළුවත් මෙන්න මේ ප්‍රශ්නෙට මැදි වෙන්න ගොඩක්ම හේතුවක් උනේ. මොකද හීරෝ මේ ප්‍රශ්නෙට මැදි වෙලා ඉඳියත් එයා මේකට ඇක්ෂන් එකක් ගත්තනේ අපි මේ හියෝන් හින්දා තමයි මේකට එයත් නැගිටලා ඇක්ෂන් එකක් ගන්න තීරණය කරේ. ඒ හන්ද තමයි මෙන්න මේ චෝයි ලොක්කා මේ හියෝන්ට ගොඩක් බයින්. ඔයාලා මේ ප්‍රශ්නෙට අත දාන්න එපා. මම මේ ප්‍රශ්නේ බලා ගන්න. ඔයාලා හන්ද මේ ප්‍රශ්නේ තවත් වැඩි වෙන එක විතරයි වෙන්නේ. ඒ හන්ද ඔයාලා මෙන්න මේ කරන වැඩේ දැම්ම නවත්තන්න කියලා චෝයි ලොක්කා හියෝන්ට ටිකක් තදින් කියනවා. හරි අපිට දැන් අනිත් පැත්තෙන් බලා ගන්න හම්බ වෙනවා කිම් ඇවිල්ලා ඉන්නවා හොස්පිටල් එකට. ඉස්සෙල්ලේ ගුටි කෑව මතකයි නේද මෙයාගේ කල්ලි. එහෙමත් නැත්නම් මෙයාගේ කණ්ඩායම එක පිරිසක්. මේ විදිහට ගුටි කණ්ඩ ප්‍රධාන හේතුව උනේ මොකද්ද? කොහොමද මෙයාලගේ ප්ලෑන්ස් ටික ඒගොල්ලෝ දැනගත්තේ? කවුද මේ විදිහට නොහිතපු විදිහට තනින් තනින් ඇවිල්ලා එයාලට පහර දුන්නේ කියන දේවල් ටික හොයාගන්න තමයි මේ කිම්ඩ උමනා වෙලා තියෙන්නේ. කොහොම හරි මේ විදිහට ප්‍රශ්න කරත් කිසිම වැඩක් නැති හන්දා අපේ මේ කිම් කරන්නේ මෙතනින් නැගිටලා යන එක. ඊට පස්සේ ඒ විදිහට එතනින් නැගිටලා ආපු කිම් කරන්නේ යාගේ කණ්ඩායම ඉන්න නිලධාරීන්ට රැස්වීමක් තියෙන එක. මෙන්න මේ රැස්වීමට එන්නේ අපේ බොමා. එහෙමත් නැත්නම් අපේ මේ කිම්ගේ හොඳම යාළුවා හොඳම ගෝලයා වෙන මෙන්න මේ බොමා සහ ජුන්මින් විකුණුම් අධ්‍යක්ෂක. ඒ වගේම දන්ජෝ උපාය මාර්ග සැලසුම් ප්‍රධානියා. මෙන්න මේ තුන් දෙනාට තමයි මේ විදිහට රැස්වීමක් තියලා එයාලගේ ඉස්සරහට තියෙන ප්ලෑන්. මෙයාලව කොහොමද මේ විදිහට මේ දෙයින් පරාද කරන්නේ? එයාලව කොහොමද එයාලගේ ගේම් එකකින් අයින් කරලා දාන්නේ කියන දේ සම්බන්ධව ප්ලෑන් එක ගැන කතා කරන්න තමයි මෙන්න මේ විදිහට මේ තුන් දෙනාට තියලා රැස්වීමක් කැඳවලා තියෙන්නේ. හරි ඊට පස්සේ ඔයාලට අනිත් පැත්තෙන් බලා ගන්න හම්බෙන චෝයි ලොක්කා ගාව වැඩ කරනවා. ඔයාලට මතක ඇති ඕ කියලා වයසක පුද්ගලෙක්. මෙන්න මේ පුද්ගලයා තමයි ඉස්මයිල් කැපිටල් එකේ ඉන්න මිනිස්සුන්ගේ විස්තර. එහෙමත් නැත්නම් ඒ සමාගමේ වැඩ කරන මිනිස්සුන්ගේ තොරතුරු පෞද්ගලික විස්තර හොයලා දෙන කෙනා. කොහොම හරි මෙයාලගේ මාර්ගෙන් මේගොල්ලෝ හොයාගෙන තියෙනවා මෙන්න මේ ඉස්මයිල් කැපිටල් එකේ වැඩ කරන විකුණුම් අධ්‍යක්ෂක. එහෙමත් නැත්නම් කිම් ජුන් මින් සහ උපාය සැලසුම් මාර්ග ප්‍රධානියා ගැන. කවුද මේ උපාය මාර්ග සැලසුම් ප්‍රධානියා? මෙයා තමයි ඉන් දන් ජෝ කියන මෙන්න මේ පුද්ගලයා. මෙයාලා දැන් හදන්නේ මෙන්න මේ පුද්ගලයා දෙන්නව ටාගට් කරගන්න. එහෙමත් නැත්නම් මෙයාලගේ ඊළඟ ටාගට් එක වෙන්නේ මෙන්න මේ පුද්ගලයා.
කොහොමද මෙන්න මේ විදිහට මේගොල්ලොන්ගේ විස්තර හොයාගත්තත් මෙයාලට එන ඊළඟ ප්‍රශ්නේ තමයි මෙයාලගේ මේ වැඩේට මෙයාලගේ කණ්ඩායමේ ප්‍රමාණය මදි වෙන එක. ඒ කියන්නේ මෙයාලගේ කණ්ඩායමේ ඉස්සරට වැඩිය දැන් සෑහෙන අඩුවෙන් තමයිනේ කොට දෙනෙක් කසාද බැඳලා ඒගොල්ලෝ විවාහ ජීවිත වලට එළඹුණාට පස්සේ මෙයාලා ඒ දේවල් වලට කතා කරන්නේ. මොකද මෙයාලට පවුලක් තියෙන හන්දා ඒ පවුලට ප්‍රශ්නයක් සිද්ධ වෙන්න ඉඩ තියෙන හන්දා තමයි මේගොල්ලෝ මේ වැඩ වලට එයාලව සම්බන්ධ කරගන්නේ නැත්තේ. ඊට පස්සේ අකමැත්තෙන් වුණත් හියුන්ට හීරෝට සහ හීරෝගේ යාළුවාට මේ වැඩේට කතා කරන්න සිද්ධ වෙනවා. මේ වැඩේට සම්බන්ධ කරගන්න සිද්ධ වෙනවා. මොකද කණ්ඩායමේ පිරිස අඩු වෙන එක ගොඩක් වෙලාවට මෙයාලටම තමා අවාසියක් විදියට හිතේ. එහෙනම් අකමැත්තෙන් වුණත් මේ චෝයිලොක්කට සිද්ධ වෙනවා මෙන්න මේ තුන් දෙනාට කතා කරන්න. හරියට පස්සේ පාන්දර මෙයාලගේ ප්ලෑන් එක මෙයාලා පටන් අරගෙන තියෙනවා. කොහොම හරි ප්ලෑන් එකේ විදියට පළවෙනි කොටස විදියට මෙයාලට තියෙන පොත් සාප්පුවේ තියෙන සල්ලි ටික අරගෙන ඔයාලට මතක ඇති කලින් එපිසෝඩ් වලදී මම කිව්වා මෙයාලගේ පොත් සාප්පුවේ ඩොලර් බිලියන ගාණක සල්ලි තියෙනවා කියලා. ඔයාලා මේ එපිසෝඩ් බැලුවේ නැත්තම් මම දැන් උඩින් කාඩ් එක සහ පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ පින් කරලා මේ එපිසෝඩ් ටික දාලා තියන්න. අනිවාර්යෙන් මේ එපිසෝඩ් එක බලලි වෙලා මෙන්න මේ එපිසෝඩ් එකට එන්න කියලාත් මතක් කරනවා. නැත්තම් ඔයාලට මේ එපිසෝඩ් ටික තේරුම් ගන්න බැරි මේ සීරීස් එක තේරුමක් නැති වෙයි. හරි ඊට පස්සේ මෙයාලගේ ටාගට් එකේ හැටියට දැන් මෙයාලා යන්න ඕනේ පොත් සාප්පුවට. පොත් සාප්පුවට ගිහිල්ලා වෙලා මේ තියෙන සල්ලි ටික ඔක්කොම අරගෙන මෙයාලා එන්න ඕනේ මෙයාලා දැන් ඉන්න ගෙදරට. හරි ඊට පස්සේ මෙයාලා මෙන්න මේ විදියට මෙයාලගේ පොත් සාප්පුවට එනවා. හැබැයි මෙයාලා දන්නේ නැති තවත් එක කාරණාවක් තියෙනවා. මෙයාලා මේ විදියට පොත් සාප්පුවට ආවට මෙයාලගේ පස්සෙනුත් තාව කට්ටියක් එනවා. ඒ කියන්නේ ඉස්මයිල් කැපිටල් එකේ මිනිස්සු දෙන්නෙකුත් එනවා. මෙන්න මෙයාලගේ පස්සෙන් ඔයාලට බලා ගන්න හම්බ ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. කොහොමද මෙන්න මේ විදිහට මේගොල්ලෝ පොත් සාප්පුවට ඇවිල්ලා ඉවරලා මෙයාලගේ වාහනේ ගෙනාපු කාඩ්බෝඩ් ඒව ටිකත් අරගෙන මෙයාලගේ සල්ලි දැනට තියෙන තැනට මෙන්න මේගොල්ලෝ මේ විදිහට එන එක. හරි ඊට පස්සේ මෙයාලා කරන්නේ මෙතන තියෙන සල්ලි පුළුවන් ඉක්මනටම පැක් කරගන්න එක. මොකද නැත්තම් මෙයාලගේ ප්ලෑන් එක මොනවාම හරි හේතුවකට ප්‍රශ්නයක් වෙලා කඩා කපල් වෙන්න තියෙන ඉඩ කඩ වැඩි හන්දා. ඊට පස්සේ හීරෝ කියනවා හීරෝන්ට මේ ටික ටග් ගාලා පැක් කරන්න කියලා. හීරෝ සහ හීරෝගේ යාළුවා යනවා මේ විදිහට පැක් කරන කාඩ්බෝඩ් ටික අරන් යන්න ට්‍රොලියක් අරගෙන එන්න. මේ විදිහට අපේ හියොන් ටග් ගාලා මේ ටික පැක් කරන ගමන් නිකමට හියොන්ට හිතෙනවා මේගොල්ලොන් යන දිහාව චෙක් කරලා බලන්න ඕනි කියලා. කොහොම හරි මේ විදිහට අපේ හියොන් මේ කැමරා චෙක් කරන වෙලේ තමයි දකින්නේ ගෝමා සහ දන්ජෝ මෙන්න මෙතනට ඇවිල්ලා ඉන්නවා කියලා. හරි ඊට පස්සේ හීරෝ සහ හීරෝගේ යාළුවා ගෙපු ගබඩා කාමරේට මෙන්න මේ විදිහට බොමා එනවා. මේක දැක්ක ගමන් හීරෝටත් හිතා ගන්න බැරි වෙනවා. හැබැයි මෙන්න මේ දේ ගැන හීරෝගේ යාළුවා දන්නේ නැහැ. මොකද්ද කිව්වොත් පළවෙනි එපිසෝඩ් එකේ වලට මතක ඇති හීරෝ හොඳටම ගුටි කෑවා මෙන්න මේ බොමාගෙන්. මෙන්න මේ දේ සම්බන්ධව අපේ මේ හීරෝගේ යාළුවා දන්නේ කවුද මේ හීරෝට මේ විදිහට පහර දුන්නේ කියලා. හීරෝ මෙන්න මේ බොමාව දැක්ක ගමන් හරි වැඩේට ලෑස්ති වෙන්න ඕනේ කියලා අපේ මේ හීරෝගේ යාළුවාට කිව්වන් පස්සේ හීරෝගේ යාළුවා අහන ඇයි ඒ කියලා මේ මිනිහා තමයි මට එදා ගැහුවේ කියලා හීරෝ මෙන්න මේ විදියට කියනවා. කොහොම හරි CCTV කැම් එකෙන් දැක්ක හියොන් මේ විදියට බොමා මේගොල්ලෝ ඉන්න තැනට යනවා. මෙන්න මේ දේ කියන්නේ හියොන් දුරගෙන එද්දි දන්ජෝට අපේ මේ හියොන් අහු වෙනවා. ඒ වගේම කියන්න ඕනේ වීඩියෝ එකට ලයික් එකක් දාලා නැත්නම් අනිවාර්යයෙන්ම වෙන මහන්සියට පුංචි ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අලුතෙන් ආව කෙනෙක් නම් පහළ තියෙන subscribe button එක touch කරලා notification ඕල් දැම්මොත් තමයි මේක ඊළඟ එපිසෝඩ් එක දාපු ගාම ශනිකවම notification එක කරා ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන. ඒ වගේම ඔයාගේ ෆිල්ම් බලන්න ආස පිස්සු යාළුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා. හරි දැන් මෙතන ඔයාලට බලා ගන්න හම්බ නැත හීරෝ සහ හීරෝගේ යාළුවා බොමා එක්ක ෆයිට් එකට ලෑස්තිලා ඉන්නවා. දැන් හීරෝට කොහොමත් උමනාව තියෙනවා මේ බොමාව පරද්දන්න. මොකද කලින් සැරේ හොඳටම ගැහුවා අපේ මේ හීරෝට. ඒ හන්ද මේ බොමාව බිම දාන එක තමයි දැන් හීරෝගේ ලොකුම ටාගට් එක වෙලා තියෙන්නේ. කලින් සැරේට වැඩිය මේගොල්ලෝ හොඳ ට්‍රේනින් එකක් වෙලා ඉන්න හන්ද තමයි දැන් මේ විදියට බොමාට හොඳටම
ගුටි දෙන්න try කරන්නේ. බොම අතාරින්නෙත් නෑ. ඒ වගේම හීරෝ සහ හීරෝගේ යාළුවා අතාරින්නෙත් නෑ. එදා තනියම වුණාට අද දෙන්නෙක් ඉන්න හන්දා කොහොම හරි ගේමක් ගහන්න පුළුවන් වෙයි කියලා හිතලා කොහොම හරි මෙන්න මේ විදියට ලොකු ෆයිට් එකක් යනවා මෙන්න මෙතන මේ විදියට. හරි අනිත් පැත්තට බලනකොට අපි දන්ජෝ සහ හියෝන්ගේ ෆයිට් එකක් දැන් පටන් ගන්න තමයි යන්නේ. මොකද කිව්වොත් අපේ හියෝන් කෙල්ලත් ඔයාලා එපිසෝඩ් එකේ මුලින්ම දකියාදී හියෝන් ෆයිටින් කියලා මෙන්න මේ විදියට දන්ජෝ සහ හියෝන්ගේ ෆයිටින් එකත් මෙන්න මේ විදියටම තියෙනකොට කොහොම හරි අපේ හීරෝ සහ හීරෝගේ යාළුවා ගොමාව කොහොම හරි බිම දානවා. ඒ විදිහට බිම දාලා වුණාට පස්සේ අපේ හියෝනුත් මේ පැත්තෙන් දන්ජෝව බිම දානවා. කොහොම හරි මෙන්න මේ විදිහට දෙපැත්තම බැලන්ස් කරගත්තාන් පස්සේ අවසානයේ මේගොල්ලෝ පැක් කරගත්තු සල්ලි ටික වාහනේට දාගෙන ඉවරලා මෙතනින් එළියට බහලා යන්න හදනකොට මේගොල්ලෝගේ කල්ලියේ අනිත් පිරිස මෙන්න මේ විදියට මෙතනට එනවා. හරි ඊට පස්සේ මේගොල්ලෝ කරන්න පුළුවන් ඉක්මනට මෙතනින් එස්කේප් වෙන්න ක්‍රමයක් කල්පනා කර ඉඳදී මෙයාලට මතක් වෙන අනිත් පාරෙන් දාලා මෙයාලට වාහනේ අරගෙන යන්න පුළුවන් කියලා. ඊට පස්සේ අපේ මේ හියෝන් කියන හීරෝට මගේ පස්සෙන් එන්න කියලා හියෝන් කරන්නේ අන්නේ ෂෝට් කට් එකෙන් දාලා වෙලා මෙන්න මේ ආපු කල්ලේ මිනිස්සුන්කින් එස්කේප් වෙලා මෙතනින් පැනලා යන එක. ඊට පස්සේ මෙයාලා පුළුවන් තරම් වේගින් යනවා. වේගින් ගිහිල්ලා ඉවරලා මේගොල්ලෝ දානවා හයිවේ එකකට. මේ විදිහට හයිවේ එකකට දාලා ගියත් මේ මිනිස්සුන්ගෙන් බේරෙන්න යන වාහනේ එච්චර ලොකු මුදලක් නැති හන්දා මේ දෙන්න කරන්නේ අපේ මේ හීරෝ යන වාහනේ පුළුවන් තරම් ආරක්ෂා කරන එක. ඒත් ඒක කරන්න ගොඩක් අමාරු. මොකද මේ කල්ලියේ පිරිසගේ වාහන වැඩි හන්දා. හියෝන් පුළුවන් තරම් try කරනවා එයා ඕවර්ටේක් කරන්න නොදී මේ එන වාහන පුළුවන් තරම් ස්ලෝ කරලා පිටිපස්සට දාන්න. ඒත් හියෝන්ටත් මේ වැඩේ කරන්න අමාරු. ඊට පස්සේ හියෝන් කරන්නේ මෙන්න මේ එන වාහන ඇක්සිඩන්ට් කරවන්න try කරන එක. කොහොම හරි මෙන්න මේ විදියට කල්ලිවල එක වාහනයක් ඇක්සිඩන්ට් වෙලා පෙරලෙනවා. ඒ වාහනේ ඇක්සිඩන්ට් වෙලා පෙරලෙන එකෙන් අවසානයේ අපේ මේ හියෝන්ටත් මෙතනින් වාහනේ අරගෙන යන්න බැරි වෙන එක තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. කොහොම හරි හියෝන් try කරත් මේ වාහනේ ඉස්සරහට අරගෙන යන්න ඒක කරන්න හම්බෙන්නේ නැහැ. අවසානයේ හියෝන් සහ හීරෝගේ යාළුවා මේ විදිහට අරගෙන ආපු එයාලගේ වාහනේ තියෙන මුදල් මෙයාලගේ අතට අරගන්නවා. අතට අරගෙන පුළුවන් ඉක්මනට හීරෝ ඉන්න වාහනේට දුවන්න try කරනවා. ඒත් අවසානයේ ඔයාලා හිතන්නේ මොකක් වෙයිද? අපේ හියෝන්ට සහ හීරෝගේ යාළුවට මේ විදිහට මේ වාහනේට යා ගන්න පුළුවන් වෙයිද? එහෙමත් නැත්නම් මේ කල්ලි මිනිස්සු අතින් මැරුම් ගන්න සිද්ධ වෙයිද? එහෙමත් නැත්නම් මේ සල්ලි අරගෙන චෝයි ලොක්කා ළඟට මේ තුන් දෙනා යයිද? මේ දේවල් බලන්න ඔයාලට අනිවාර්යයෙන්ම ඊළඟ එපිසෝඩ් එක බලන්න වෙනවා. subscribe කරලා නැති අය අනිවාර්යයෙන්ම subscribe කරලා notification all දාලා තියාගත්තොත් තමයි මේකේ ඊළඟ එපිසෝඩ් එක දාපු ගාම ශනිකවම notification එක කරා ඔයාලගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න.